ෆයිනලි අද ෆ්ලොග් එක අපේ ජීවිතයේ ආසාවෙන් බලාගෙන හිටපු ලස්සන හීනයක් හැබෑ වුණ හරි ආදරණීය දවසක්. අපි අලුත් ගෙදරකට මාරු වුණා. ඉතින් මේ ෆ්ලොග් එක තමයි අද අරගෙන එන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්නකෝ. මේ තියන්නේ ගෙදර යතුරු හම්බුන දවසට පස්සේ දවසේ. ඉතින් අපි උදෙන්ම කාලා ගෙදරට ඕන කරන බඩු වගයක් ගන්න එළියට ආවා. අපි මෙතනින් තමයි ගෙදරට ඕන කරන හැම බඩුවක්ම වගේ ගත්තේ. ගෙදරට ඕන කරන හැම බඩුවක්ම මේ ෂොප් එකේ තියෙනවා. මේකේ ලොකු මේක ගන්නවා
කොහොමද අපි කරන්නේ? කොහොමද කරන්නේ සාරට මේ කාමරේ? නැත්නම් අපේ ඉතල තියෙන එක ලයිට් කියන්නේ ඒ වගේ ලයිට් එක මාර්ගවල හොඳ එළියක් තියෙනවා. ඉතින් මෙතන මේ ඒරියා එක ඇවිල්ලා කිචන් එක ඒ වගේම ලිවින් ඒරියා බෙඩ්රූම් ඒ වගේ හැම දෙයක්ම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අපිට යන ඕන කෙනෙක්ට ඒ වගේ ෆොටෝස් ගහගන්න වීඩියෝස් කරලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් සහ එතනින් ඒ දේවල් ගන්නත් පුළුවන්. ඉතින් අපි එතනින් අපේ කිචන් එක ලිවින් ඒරියා එක බෙඩ්රූම් එක කොහොමද අපි ඩිසයින් කරන්නේ කියලා ඒක අයිඩියාස් ගන්න පුළුවන්. ඉතින් ඒක මාරම් විදියට වටිනවා. ලේස් නැතුව මේ වගේම ගන්න. ෆයිනලි ලේස් නැතුව මේ වගේම ගන්න. දවස් ගන්න නැද්ද? මේක නැතුව ලේස් නැතුව මේ වගේම ගන්න. මේක ලස්සන. ඔව් ඉතින් දැන් ගාන කොහොමත් එකයි. ලේස් තියනවා නැති කියන විතරයි. ඉතින් පස්සේ ලේස් ගන්න දවසක පස්සේ ගන්නක ඕක ගන්නේ නං. ඕක ගන්න. ගාන සේම්ද? ගානක ලේස් තියනවා නැද්ද කියන විතරයි. ඉතින් ඕක ගන්න. ගානකට පස්සේ එතනදී බෙඩ්රූම් එකේ කර්ටන් සිලෙක්ට් කරේ මෙන්න මෙයා. ඉතින් එයා ඔෆ් වයිට් කියන කලර් එකෙන් තමයි කර්ටන් එක සිලෙක්ට් කරේ. අපි ලිවින් ඒරියා එකේ කර්ටන්ස් ඊට කලින් දවසේ අරගෙන ඉවර කරා. ඉතින් එදා අපිට ඉතුරු වෙලා තිබ්බේ අපේ බෙඩ්රූම් එකේ කර්ටන් සිලෙක්ට් කරන්න විතරයි. හරිද? ඉවරයිද? ඈ? ලොක්කේ කරන්න කාරකේ. මේ අප්‍රේල් 20 ඉතින් අයියගේ යාළුවෝ ගොඩක් අපිට උදව් කරා මේ ගෙදරට බඩු ගෙනත් දාන්න. කොට අපේ ගෙදර තත්ත්වය මම ඔයාලට පෙන්නන්න. මොකද? සුදු එක අරට දාන්න ඕනේ. ඕකට නෑනේ. ඉතින් මට මේක අලුත් අත්දැකීමක් සහ ආදරණීය මතක ගොඩක් එකතු කරගත්ත දවස් කිහිපයක්. මොකද පවුලේ අයත් නැතුව අපි දෙන්නත් එක්ක එකතු වෙලා දුක සතුට මේ හැමදේම බෙදාගෙන ගොඩක් මහන්සිලා ලබාගත්ත තවත් එක පුංචි ජයග්‍රහණයක්.
අපගේ ජයග්‍රහණවල හොඳම රසිකයා ඔයා වෙන්න. දවසින් දවස අපේ ජීවිතයේ මහන්සියෙන් ලබා ගන්න පුංචි ජයග්‍රහණ උපරිමයෙන් විඳින්න. මහන්සියෙන් හම්බ කරලා ගන්න පුංචි රුපියලක සතුට පවා ලොකුවට හිතින් විඳින්න. කවදා හරි ඉස්සරහට එන එක දවසක් වෙනුවෙන් හීන හයියෙන් අල්ලන් ඉන්න. දවසක ඒ හීන හැබෑ වෙද්දී ඒ දැනෙන සතුට උපරිමයෙන් විඳින්න. මොකද කවුරු මොනවා කිව්වත් අපි දකින හීනවල බර දන්නේ අපිම විතරක් නිසා.